අයිබෝන් කියලා සිරිදිටම සාදරයෙන් පිළිගන්නවා behind the scene of cinema YouTube channel එක. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඩ්‍රාමා ට්‍රේලර් කාන්ටේට අය ටෝටල් කියන සුපිරිම ෆිල්ම් එක. සෑම කාන්තාවක්ම ගණිකාවක් නම් නෙමෙයි. හැබැයි සෑම ගණිකාවක්ම කාන්තාවක්. මේ ෆිල්ම් එකේ කියවෙන්නේ ගෑණියක් ගණිකාවක් වෙන්න බලපාන හේතු අතරින් ප්‍රධාන හේතුවක්. ඒ තමයි සල්ලි. මේ ෆිල්ම් එකේ කතාව දිගහැරෙන්නේ නිලා කියන කාන්තාව වට. ඒ දීනියක් බිරිඳක් ලෙස හොඳින් වගකීම් ඉටු කළ කාන්තාවක්. ඒත් ඇයගේ සැමියා වන සනුගම් හිම තත්ත්වයක් හේතුවෙන් සැත්කමක් කරන්න අවශ්‍ය වෙනවා. නමුත් ඒ සැත්කමට අවශ්‍ය මුදල් නීලා ගාව නැහැ. තමන්ගේ කනකාර වඩුමුට්ටු විකුණුවත් ඒ මුදල හොයාගන්න බැරි වෙනකොට තම සැමියා ජීවත් කිරීමට ඇති කැමැත්ත නිසාම අකමැත්තෙන් වුණත් නීලාට සිද්ධ වෙනවා ගණිකාවක් වෙන්න. කොහොම හරි නීලාට පුළුවන් වෙනවා තමන්ගේ මාත්‍යා සනීප කරගන්න. සැමියාව බේරගන්න විවිධ කළ රැකියාව දැනගත් පසු සැමියාගේ ප්‍රතිචාරය කුමක් වෙයිද? අපි යමු වීඩියෝ එකට. Step 1, wake up early, gonna rise with the sun. Step 2, get some good, some food in you. Step 3, think real hard about what you wanna be. Step 4. මේ ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ මේ චිත්‍රපටයේ මේන් කැරක්ටර් එක. නැත්නම් ප්‍රධාන චරිතය නීලා. වෙළඳපොලෙන් පීයක් මිලට අරගෙන ඒක මුවක් කරගන්නවා. ඊට පස්සේ ඒ පීයත් අරගෙන ගෙයක් ඇතුළට යනවා. එනකොට නීලා දකිනවා එදක් උඩ ලිංගිකව හැසිරෙන කෆල් එකක්. නීලා කරන්නේ ඒ දින්නට නොපෙනෙන්න එදයටට රිංගලා තමන් පොලෙන් ගත්තු පීය අරගෙන ඒ පිටිම කෙනාට දෙපාරක් අයින්නවා. හැබැයි ඒ දේ එහෙම කරාට නීලාට දුකයි. නීලාගේ ඇහෙන් කඳුළු වැටෙනවා. ඒත් එකම මේ කතාව අවුරුද්දයක් ආපස්සට ගිහිල්ලා නීලා මේ තත්ත්වයට වැටෙන්න හේතුව තමයි අපිට පෙන්වන්නේ. ඇත්තටම නීලා කියන්නේ ගමේ හැදුණු අහිංසක ගෑනු ළමයෙක්. නීලට යාගේ කියලා ඉන්නේ තාත්තා විතරයි. ඊට අමතරව නීලට ගමේ කොල්ලෙක් ආදරය කරනවා. ඔය අතරේ තමයි ගමේ ප්‍රභු කෙනෙක් වගේ ඉන්න දේශපාලනයට සම්බන්ධ තලේවා කියන කෙනා වහනෙන් ඇවිත් බැහැලා කට්ටිය පිරිවරාගෙන ඉදිරි මැතිවරණය ගැන කතා කරන්නේ. ඔතනින් යන තලේවා කෝවිල ළඟදී යාළුවෙක් දැකලා වහනේ නතර කරලා වහනෙන් බැහැලා යාගේ හොඳම ගොලයා වන ෂණ්මුගන්ට සල්ලි දීලා කියනවා සිගරට් පැකට්ටයක් අරන් එන්න කියලා. ෂණ්මුගන් කියන්නේ තලේවා රිදී පයින්න කිව්වත් ඒ දේ කරන කෙනෙක්. ඔය අතරේ තමයි කොවිලේ ඉඳන් නීලා එළියට එන්නේ. නීලාව දකින තලේවට නීලා ගැන කැමැත්තක් ඇති වෙනවා. ඒත් එකම තලේවා එයාගේ ගෝලෙන්ට කියනවා තංගන්ගේ දුව මාර ලස්සනන්නේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ තලේවා දන්නවා නීලා කියන්නේ කවුද කියලා. ඔතන ඉන්න තලේවා ගෝලයෙක් කියනවා නීලා කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. තලේවා අහනවා ඒ කොල්ල කවුද කියලා. එතකොට ඒ තලේවාගේ ගෝලයා කියනවා එයා අපේ කුලයේ කෙනෙක් නෙමෙයි පහත් කුලයේ කෙනෙක්. ඔය කසාදි නම් මේ ගමේ සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි තලේවට ඕන කරන්නේ නීලාව තමන් ගාවට ගන්න. තලේවා කියන්නේ ඔය කසාදි නවත්තලා නීලා මගේ ළඟට ගන්න විදියක් ගැන කල්පනා කරලා කියන්නගේ. එතකොට ඔතනින් තවත් ගෝලයෙක් තලේවට කියනවා නීලාගේ තාත්තව හම්බ වෙලා සම්මුගම යෝජනා කරලා එදිනව කසාද බඳලා දෙන්න කියලා. තලේවා අහන්නේ එතකොට කොහොමද නීලා මගේ ගාවට ගන්න කියලා. ඒත් ඉතින් තලේවා ගෝලයා කියන්නේ ඔයා කසාද බඳලා නිසා ඔයාට දැන් නීලාව වදින්න බෑ. සම්මුගම ඔයා කියන ඕනම දෙයක් කරනවනේ ඒක නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මේ ප්ලෑන් එකට අනුව එදා රෑ තලේවා ඇතුළු මේ කට්ටිය යනවා නීලාගේ තාත්තව හම්බ වෙන්න. තලේවා නීලාගේ තාත්තට කියනවා ඔයාගේ දුව පහත් කුලයේ කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ කසාදේ සිද්ධ වුණොත් ඔයාට ලොකු අවනම්බුවක් තමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට නීලාගේ තාත්තා තලේවාගෙන් අහන්නේ ඒ අවනම්බුවෙන් බේරෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට තලේවා සම්මුගම් පෙන්නලා කියනවා මේ ඉන්නේ අපේ කුලයේ කෙනෙක් මෙයාට අපි නීලාව බන්දලා දෙමු කියලා. ඔයලා ඒ නීලාගේ තාත්තා තලේවාට පොරොන්දු වෙනවා මේ කසාදේ කරලා දෙන්න. ඔතනින් තලේවා සායේ කට්ටිය ගියාට පස්සේ නීලාගේ තාත්තා නීලාට කියනවා මම බීලා දොඩවනවා කියලා හිතන්න එපා. මම දන්නවා අපේ දුව අපේ කුලයේ ගෞරවය රකින්නවා කියලා. ඔයා මේ පහත් කුලයේ කෙනාව අතෑරලා මම කියන කෙනාව කසාදේ බදින්න ඕනේ. මම ජීවිතුන් අතර ඉන්නවට කැමති නම් ඒ දේ කරන්න නැත්නම් මම එලිලා මැරෙනවා කියලා. ඉතින් නීලා තමන්ගේ තාත්තාට දෙන ආදරය නිසා තලේවාගේ යෝජනාවට කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ නීලාගේ කතාව තවත් අවුරුද්දක් ඉදිරියට යනවා. ඒත් එක්කම අපිට පෙන්නන්නේ වීදියේ ඉන්න ගණිකාවන්. මේගොල්ලන් රුපියල් 200 තමයි යකි විකුණන්නේ. ඔය ගණිකාවන් අතර ඉන්නවා කවිතා කියලා හොඳට ඉගෙනගත්ත ගෑනු ළමයෙක්. කවිතාට තමන් ඉගෙනගත්ත ඉස්කෝලේ දැක්කම මතක් වෙන්නේ එයා හැම විෂයකටම ලකුණු 100ක් 99ක් ගත්ත ආකාරය. ඒත් එක්කම කවිතාට දුකක් ඇති වෙනවා. තමන් මහන්සි වෙලා ඉගෙනගත්ත එකකින් ප්‍රතිඵලයක් ගන්න බැරි වුණු නිසා. ඇත්තටම කවිතා මේ දේවල් කරන්නේ තමන්ගේ තාත්තට බෙහෙත් අරන් දෙන්නයි එයාගේ සහෝදරයන්ගේ ඉගෙනීමටයි. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ බාලාව. බාලා කියන්නේ ගබඩාවක ලිපිකරු රස්සාවක් කරන කෙනෙක්. ඔය ගබඩාවට එන පාණ්ඩේ කියන කෙනා බාලාට විහිළුවට වගේ කියනවා කාවාරි හොයාගෙන බෙදගන්න ඔයා එන්න වයසට යනවනේ කියලා. දවසක් පාණ්ඩේ සමග බයික් එකේ බෙන්කුවට යන බාලා බයික් එකේ පෙට්ස් එකක් ගිය නිසා බස් එකේ යනවා. ඔය අතර වාරෙම බාලා යන බස් එකට නීලත් නගිනවා. ඔය බස් එකේ ඉන්න මිනිස්සෙක් නීලාගේ පිටිපස්සේ ඉන්න ගෑනු කෙනාගේ ඇගේ ඇතිල්ලෙනවා. නීලා දකිනවා. නීලා කරන්නේ ගෑනු කෙනාව මේ මිනිස්සගෙන් ඈත් කරනවා. ඊට පස්සේ මේ මිනිස්සයා නීලාගේ ඇගේ ඇතිල්ලෙනවා. මේ දේවල් දකින බාලා නැගිටින්න හදනවත් සමග නීලා උස්සඩින් කියන්නේ ඊළඟ හෝල් එකේ මම බහිනවා එතකන් ඕන තරම් මිරික ගන්න කියලා. නීලා උස්සඩින් කිව්ව නිසා ඒ කෙනාට ලැජ්ජ හිතිලා නීලාගෙන් ඈත් වෙනවා. බස් එකෙන් බහින නීලාට බාලා කියන්නේ ඔයා එයාව මෙල්ල කර විදියට මම ගොඩක් කැමතියි කියලා. හැබැයි ඒ දේ ඇහුන්නේ නැහැ වගේ නීලා යනවා. හැබැයි ඔතනින් පස්සේ බාලාට නීලා ගැන අවංක ආදරයක් ඇති
තියෙනවා. ආයෙ දවසක බස් හෝල්ඩ් එකේ ළඟ වැටුණු කාසියක් අහුලන්න ගිය නීලව බාලාට මුණ ගැහෙනවා. බාලා නීලා ගැන හොඳටම පිස්සු වැටලා ඉන්නේ. කොටිම කියනවා නම් බාලා වැඩ කරන තැන තියෙන කාන්තා රූපයත් බාලාට වෙන්නේ නීලාගේ රූපය වගේ. බාලා මේ කාන්තා රූපේ දිහා hina වෙවි බලන් ඉන්නකොට ඔතෙන්ට පාණ්ඩේ සහ තවත් කෙනෙක් එනවා. පාණ්ඩේ කියන්නේ ඔයාලා කෙල්ලෙකුට හිත ගියා නේද? මට පෙන්නන්න මං එයාව සෙට් කරලා දෙන්නම් කියලා. එතකොට තමයි බාලා කියන්නේ ගාන්ධි පාරේ බස් හෝල්ඩ් එකට හරියටම 11ට එයා එනවා කියලා. ඒත් එකම පාණ්ඩේ කියනවා හරි ඔයා මට කෙල්ලෝ පෙන්නන්න මම කොහොම හරි සෙට් කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ තලේවා ජේකුමාර් හොස්පිටල් එකකින් බැන්ඩේජ් එකක් අතට දාගෙන එයාගේ ගෝලියොත් එක්ක එළියට එනවා. ඒ ළඟ කඩේ හිටිය නීලා තලේවා දැකලා බය වෙලා දුවලා ගිහින් බස් එකට නගිනවා. ඔය අතරවාරෙම තමයි නීලව පාණ්ඩේට පෙන්නන්න එන බාලා දකින්නවා නීලා බස් එකට නගිනවා. ඒත් එක මත දිගහැරලා පාණ්ඩේට කියනවා අර බස් එකට නැගපු කෙල්ල තමයි මම කිව්වේ කියලා. නමුත් ඉතින් ඒ අවස්ථාවේ පාණ්ඩේ කෙල්ලෝ දකින්නේ නැහැ. පාණ්ඩේ බාලාට කියනවා හරි කමක් නැහැ අද බැලුණාට හෙට බලමු කියලා. ඔය අතරවාරේ තලේවා යාගේ ගෝලයන්ගෙන් අහනවා නීලා මොනවද කරන්නේ දැන් කොහෙද ඉන්නේ කියලා. ඒ වෙලාවේ ගෝලයා කනට කරලා නීලා ගැන මොනවද කියනවා. ඒ දේ දැනගන්නවා සමග තලේවා සොක් වෙනවා. ඔතනින් පස්සේ පවුදා දවල් 11ට පාණ්ඩේ සහ බාලා ඇවිත් නීලව හොයනවා. ඔය අතරේ පාණ්ඩේ යනවා තේක බීලා ඉරටයක් අරන් එන්න. ඔතනින් ගිය පාණ්ඩේ නීලා සමග කතා කරනවා බාලා දකිනවා. ඒත් එක්කම බාලා සතුටු වෙනවා. පාණ්ඩේ කෙල්ලව අඳුරන නිසා. බාලා ළඟට ආපු පාණ්ඩේ අහන්නේ මොකද එයා තාම ආවේ නැද්ද කියලා. බාලා කියන්නේ ඔයා කතා කරගෙන හිටපු කෙල්ල තමයි මම ආදරය කරන්න කියලා. ඒ දේ ඇහෙනවා සමග පාණ්ඩේගේ මූණ වෙනස් වෙනවා. ඒත් එක පාණ්ඩේ කියන්නේ මම හිතන්නේ එයා ඔයාට ගැලපෙනවා කියලා. නමුත් ඉතින් බාලා ආන්නේ එයාව මට ගැලපෙන්නේ නැත්තේ ඇයි කියලා. ඒ ඉතින් ඒ අවස්ථාවේ පාණ්ඩේ හරි උත්තරයක් දෙන්නේ නැහැ. පාණ්ඩේ කියන්නේ එයාව අතාරින්න අපි වෙන කෙනෙක් හොයමු කියලා. නමුත් ඉතින් බාලා එයා වැඩ කරන තැනට වෙලා කල්පනා කරන්නේ පාණ්ඩේ ඇයි එහෙම කිව්වේ කියලා. බාලා දුකින් ඉන්න දකින්න පාණ්ඩේ බාලා ළඟට ඇවිත් අහන්නේ ඔයාට ඒ කෙල්ලෝ ඕනේද කියලා. ඔව් කියන බාලාට පාණ්ඩේ කියනවා එන්න යමු කියලා බාලා ලොරියට දාගෙන අරගෙන යනවා. ලොරිය යන අතරවාරේ බාලා අහන්නේ මේ රැ වෙලා කොහමද එයාව හම්බ වෙන්නේ කියලා. පාණ්ඩේ කියන්නේ රැයට තමයි එයාව ලේසියෙන්ම හම්බ වෙන්න පුළුවන් කියලා. මම ටික දුරක් යනකොට බාලා දකිනවා පාර අයිනට වෙලා ටෝච් එකක් මුණට ගාගෙන ඇගිලි තුනක් දික් කරගෙන ඉන්න නීලව. මේ වෙලාවේ බාලාට පුදුම දුකක් ඇති වෙන්නේ. පාණ්ඩේ බාලාව නීලා ළඟට ඇදගෙන යන ගමන් කියන්නේ රුපියල් 200 300ක් දීලා ඔයාට කැමති දෙයක් කරගන්න කියලා. ඔය වෙලාවේ බාලාගේ අතින් අල්ලගෙන නීලා බාලාව යාගේ රූම් එකට එක්කගෙන යනවා. රූම් එකට ගිය නීලා සාරිය ගලවලා අහන්නේ හැට්ටෙත් ගලවන්න ඕනේද කියලා. නමුත් බාලා මුකුත් කියන්නේ නැතුව නීන දිහා බලන් ඉන්නවා. නීලා අහන්නේ ඔයා මට ලව් කරනවද ලැජ්ජ වෙන්නේ නැතුව කියන්න කියලා. ඒ වෙලාවේ බාලා සාරිය අරගෙන නීලාගේ එක වහනවා. ඒත් එක්කම නීලා බාලාගෙන් ගත්තු සල්ලි දෙනවා. ඒක ඔයා තියාගන්න කියලා බාලා කියනවා. නීලා අහන්නේ ඔයා මට ලව් කරලා මොනවද කරන්න හිතන් ඉන්නේ? මාව වදින්නද ඕන කරන්නේ? බැන්දට පස්සේ මොකද කරන්නේ? ඇයි ඔච්චර ලොකු මාර්ගවල යන්නේ? සල්ලි දීලා හාන්සේලා සෙපක් ගන්න නැතුව කියලා නීලා යනවා. පහුව දවසේ රෑත් බාලා එනවා නීලා හොයාගෙන. ඒ වෙලාවේ නීලා සමග කවිතත් ඉන්නවා. එන්න අපි යමු කියලා බාලා කවිතට කතා කරනවා. නමුත් ඉතින් කවිතා අහන්නේ නීලාව එපාද කියලා. මට ඕනේ ඔයාව කියලා බාලා යනවා රූම් එක පැත්තට. එතකොට නීලා ඔළුවෙන් කවිතට කියනවා යන්න කියලා. ඇත්තටම බාලාට ඕන කරන්නේ නීලා ගැන දැනගන්න. බාලා කියනවා කවිතට මට ඔයත් එක්ක නිදිය ගන්න ඕනේ නැහැ. මට ඕනේ නීලා ගැන දැනගන්න කියලා. නමුත් ඉතින් කවිත කියන්නේ මට වැඩ තියෙනවා. ඔයත් එක්ක කතා කරලා කාලේ නාස්ති කරගන්න මට බෑ කියලා. එතකොට තමයි පිරිමි තුන් දෙනෙක් ඔතෙන්ට එන්නේ. එතකොට කවිත කියනවා මට මගේ ජොබ් එක කරන්න ඕනේ. මේ අයගේ නීලා ගැන අහන්න මම එනවා කියලා කවිත යනවා. ඔතනට ආපු තුන් දෙනාගේ එක්කෙනෙක් බාලාට කියනවා මම නීලාව හොඳට දැකලා තියෙනවා. පුදුම සැපක් තියෙන්නේ. ඔයා නීලාගෙන් ගත්ත සැප කොහොමද කියලා. කේන්ති ගිය බාලා ඔතනින් යනවා. හැබැයි මේ දේවල් දැනගෙනත් බාලා නීලා ගැන හොයන එක නම් නවත්තලා නැහැ. පවුදා නීලාව හොයාගෙන නීලා ඉන්න තැනට බාලා එනවා. බාලාව දකින්න කවිතා නීලාට කියනවා අන්න ඔබේ ලව් එක ඇවිල්ලා කියලා. එතකොට නීලා එනවා බාලා ඉන්න තැනට. නීලා අහනවා ඇයි ඔයා මේ විදිහට මගේ පස්සෙන් එන්නේ කියලා. බාලා කියන්නේ මම ඔයාට ආදරය කරනවා. මට පුදුමයි ඔයාව කොහොමද මේ විදිහට රස්සාවක් කරන්න කියලා. එතකොට නීලාට බාලා ගැන පැහැදිලා එයාගේ කතාව බාලාට කියනවා. සන්මුගම නීලාට කසාද බැඳුවේ තලේවනේ. එයාට නීලාව ලබා ගන්න. ඉතින් තාත්තා මරනවා කිව්ව නිසා නීලා එයාගේ පෙම්වතාව අතැල්ලා සමුගම කසාද වදිනවා. කසාදෙන් ටික දවසකට පස්සේ නීලාගේ තාත්තත් මැරෙනවා. ඉතින් ඊට පස්සේ නීලාට තමන්ගේ කියලා ඉන්නේ සනුගම විතරයි. කසාද බැඳලා මේ දෙන්නා සතුටින් ඉන්නකොට තමයි තලේව ඇවිත් මේ දෙන්නට දවල් කෑමකට ආරාධනා කරන්නේ. කෑමට ගිය සන්මුගන්ට තලේව අරක්කු විදුරුවක් දෙනවා බොන්න. ඒ වෙලාවේ නීලා ඔළුවල්ලා එපා කියනවා. තලේව අහන්නේ උඹට ගෑනිද ලොකු මාවද කියලා. එතකොට තමයි සන්මුගම අරක්කු විදුරුව බොන්නේ. එතකොට තලේවා සන්මුගන්ට කියනවා "මට ඔබේ ගෑනිත් එක්ක නිදා ගන්න ඕනේ. මම ඔබට අවශ්‍ය හැමදේම දෙනවනේ. ඔබ තමයි මේ වගේ උරුමකාරයා. ගෑනිව දීලා ඵලයන් කියලා." ඒත් එක්කම ගෙයින්දි ගත්ත සන්මුගන් තලේවට පයින් පාරක් ගහලා ගෝලිය දෙන්නටත් ගහලා වන්නේ අරන් කියනවා "ඔබ කියපු හැමදේම මම කළා. ඔබ හිතනවද ඔබ මගේ ගෑනිව ඉල්ලුවත් මම දෙයි කියලා." ඔය වෙලාවේ නීලා කෙල ගහලා කියන්නේ මේ වගේ බල්ලොත් එක්ක ආශ්‍රය ගන්න හොඳ නෑ කියලා සන්මුගම ගහගෙන ඔතනින් යනවා. ඉතින් ඊට පස්සේ පවුදා උදේ වැඩ යන්න හදන සන්මුගන්ට අමාරු
වෙලා පපුව අල්ලගෙන එද පත්තට වැටෙනවා. ඒ වෙලාවේ නීලා කෑ ගහලා ගම්මුන්ට කතා කරලා ෂණ්මුගම ඉස්පිතාලෙට අරගෙන යනවා. ඉස්පිතාලෙට අරන් ගිය ෂණ්මුගම ICU එකට මාරු කරනවා. ඉතින් ડોක්ටර් නීලට කියනවා මෙයා බොන්න නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මේකට පරීක්ෂණ වගේක් කරන්න ඕනේ. ඒත් එක්කම ප්‍රශ්නයකුත් කරන්න ඕනේ. හැබැයි ඒකට ලොකු මුදලක් වැය වෙනවා. එහෙම නැත්නම් මෙයාගේ ජීවිතය අනතුරුයි කියලා. එතකොට තමයි නීලා තමන්ගේ කන කර පවා උගස් තියලා ළඟ තිබි බයිසිකලේ පවා විකුණනවා. ඒත් නීලට අවශ්‍ය මුදල හොයාගන්න බැරි වෙනකොට තමයි ගමේ අය ළඟට ගිහිල්ලා සල්ලි ඉල්ලන්නේ. හැබැයි ඒ කිසිම දෙයකින් නීලට අවශ්‍ය මුදල හොයාගන්න ලැබෙන්නේ නැහැ. බැරිම තැන නීලා යනවා තලේවාගේ ගෙදරට. නමුත් ඒ වෙලාවේ තලේවා ගෙදර නැහැ. තලේවාගේ වයිෆ් තමයි ඉන්නේ. තමන්ට අවශ්‍ය කාරණේ නීලා කිව්වත් මේ වෙලාවේ තලේවාගේ වයිෆ් නීලට මුදල් දීව ප්‍රතික්ෂේප කරනවා. නීලට සල්ලි හොයාගන්න බැරි නිසා නීලා තීරණය කරනවා ෂණ්මුගම ගෙදර අරන් එන්න. ගෙදර ආපු ෂණ්මුගම කල්පනා කරනවා මම නිසා නීලට කරදරයි. මම නැත්තම් නීලා වෙන කෙනෙක් කසාද බැගෙන හොදි මිදී කියලා හිතලා බෙල්ලට දාගෙන මැරෙන්න හදනකොටම නීලා වෙත් කියන්නේ මාව විශ්වාස කරන්න මම කොහොම හරි ඔයාව සනීප කරනවා කියලා. ෂණ්මුගන්ගේ හිත හදන්නයි නීලා එම කිව්වේ. ඒත් නීලා ගාව සල්ලි නැහැ. ඔතෙන් පස්සේ කවිතා එනවා නීලා හොයාගෙන නීලාගේ ගෙදර. කවිතා නීලාට කියනවා ඔයා දැන් ඉන්නේ මම ඉස්සර හිටපු තත්වෙමයි. මගේ තාත්තගේ ලෙඩේටයි සහෝදරයන්ගේ ඉගෙනීමටයි සල්ලි අවශ්‍ය නිසා මට ගණිකාවක් වෙන්න සිද්ධ වුණා. ෂණ්මුගම බේරගන්න ඕන නම් ඔයාටත් කරන්න වෙන්නේ මම කරපු දේමයි කියලා. මේ වෙලාවේ ෂණ්මුගම ඉන්න තත්ත්වේ නීලාට මතක් වෙලා වෙන කරන්න කිසිම දෙයක් නැහැ කියලා දන්න නීලා කවිතාගේ යෝජනාවට කැමති වෙනවා. හැබැයි නීලාට ඒ වෙලේ කල්පනා වෙන්නේ නැහැ මේවා ෂණ්මුගම දැනගත්තොත් මොකද වෙන්නේ කියලා. සමහර විට නීලා කල්පනා කරනවා ඇති ෂණ්මුගම මේවා දැනගත්තත් එයා මට සමාව දෙයි කියලා. ඊට පස්සේ කවිතා නීලාව අරගෙන යනවා ටවුන් එකේ තියෙන ගණිකා මඩමට. ওই මඩමේ අයිතිකාරයා මහේශ්වර කියන මැඩම්. නීලාව දකින්න මැඩම් කවිතට කියනවා අද බෑ හෙට ඉඳන් මෙයාව බාර ගන්නම් කියලා. ගෙදර ගියේ නීලාට මතක් වෙන්නේ තමන්ගේ සැමියා සමග සතුටින් හිටපු හැටි. පවදා කවිතා නීලාව අරගෙන මැඩම් ගාවට යනවා. හැබැයි ඒ වෙනකොටත් නීලාට ගැරුම් කරුවන් කීප දෙනෙක්ම ඉන්නවා. නීලාට ළඟට කතා කරපු මැඩම් නීලාට කියනවා ඕම හරියන්නේ නැහැ. බීන් වොස් එකක් අරගෙන ලස්සන සාරියක් ඉල්ලලා එතන ඉන්න කෙල්ලට කියලා ලස්සනට ඇදගන්න කියලා. ඒ අනුව ඒ ගෑනු කෙනා ඇවිත් නීලාව අරන් ගිහින් ලස්සනට අඳිනවා. සාරිය ඇදගෙන මැඩම් ගාවට ආපු නීලාව වර්ණනා කරලා මැඩම් කියනවා වාගේ කස්ටමර් තව ටිකකින් වාහනයක් අරන් මෙතෙන්ට එයි. ඇවිල්ලා ඔයාව අරන් ගිහින් වැඩ ඉවර වෙලා සල්ලිත් එක්කම ඔයාව මෙතෙන්ට අරන් එයි කියලා. තමන්ගේ සැමියාගේ ජීවිතේ බේරගන්න තමන්ගේ ආත්ම ගෞරවය නැති කරගන්න නීලාට සිද්ධ වෙලා තියෙන්නේ. නීලාව අරන් එන්න කියලා තියෙන කෙනාගේ නම තමයි KPR. නීලා තමන්ගේ සැමියා හැරුණාම පළවෙනියට ලිංගිකව හැසිරෙන කෙනා තමයි මේ KPR. KPR එක්ක ලිංගිකව හැසිරලා ඉරුණාම තමයි නීලාට මතක් වෙන්නේ ෂණ්මුගන්ට බෙහෙත් දෙන්න වෙලාවත් හරිනේ කියලා. ඒත් එක්කම නීලා KPRට විස්තරය කියලා පැය භාගයකින් එන්නම් කියලා ගෙදර ගිහින් ෂණ්මුගන්ට බෙහෙත් දීලා ආවව KPR ගාවට එනවා. එතකොට තමයි KPR අහන්නේ වාගේ සැමියාට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට නීලා තමන්ට වෙලා තියෙන සිද්ධිය KPRට කිව්වම මොකක් හරි හේතුවකට KPR නීලාට සහ ෂණ්මුගන්ට ඉන්න පොඩි ගයක් අරන් දෙනවා. ඉතින් KPR නීලාට දුන්න මුදල බෙහෙත් ගන්න මදි වෙනකොට තමයි කවිතා ඔතෙන්ට ඇවිත් ඒ හිග මුදල දෙන්නේ. ඒත් ඒ බෙහෙත් ටික වාට්ටුකාර නර්ස්ට දුන්නම ඒ නර්ස් කියන්නේ තවත් බෙහෙත් අවශ්‍යයි කියලා තවත් තුඩුවක් දෙනවා. නමුත් නීලා ගාව සල්ලි නැහැනේ. ඊට පස්සේ නීලා තීරණය කරනවා ෂණ්මුගම සනීප වෙනකන් මේ රස්සාව දිගටම කරන්න. ඊට පස්සේ නීලා කවිතා කරෑට පාරට ගිහින් පාර අයිනට වෙලා එන වාහන වලට පේන්න ටෝච් එක තමන්ගේ මූණට ගහගෙන ඉන්නවා. ඒත් එක්කම ලොරි ඩ්‍රයිවර් කෙනෙක් ඇවිත් නීලාව එක්කගෙන යනවා. ඒ ලොරි ඩ්‍රයිවර් නීලා සමග ලිංගිකව හැසිරෙන වෙලාවේදී නීලාට කියනවා තමන්ව බදාගන්න කියලා. නමුත් නීලා ඒ දේ කරන්නේ නැහැ. කේන්ති ගිය ලොරි ඩ්‍රයිවර් නීලාට ගහනවා. ඔන්න ඔය කතාව තමයි නීලා බාලට කියන්නේ. ඒ කතාව ආපු බාලට නීලා ගැන අනුකම්පා හිතිලා බාලා නීලා සමග යනවා ෂණ්මුගම බලන්න. ඔතනදී බාලා කියනවා බය වෙන්න එපා මම දන්න ડોක්ටර් කෙනෙක් ඉන්නවා. මම එයාට ගිහලා නොමිලේ ඔපරේෂන් එක කරලා දෙන්නම් කියලා. ඒත් එක්කම කාලයක් හිනාවක් නැතිව තිබුණු නීලාගේ මූණට හිනාවක් එනවා. ඊට පස්සේ බාලා කිව්ව ડોක්ටර්ට ෂණ්මුගම රිපෝට් පෙන්නන්න ගියේ නීලාට ડોක්ටර් කියන්නේ මට බාලා ඔක්කොම කිව්වා මම මේ කියන දේ බාලාට කියන්න එපා. මම මේ ඔපරේෂන් එක නොමිලේ කරලා දෙන්නම්. හැබැයි ඒ වෙනුවට ඔයාලට මාත් එක්ක ඉදිය ගන්න වෙනවා කියලා. ඒ අවස්ථාවේ නීලා ඒ දෙයටත් කැමති වෙනවා. ඊට පස්සේ ෂණ්මුගම ඔපරේෂන් එකට ගන්නවා. නීලා කරපු අප්‍රමාණ කැපකිරීම නිසා ෂණ්මුගම සනීප වෙනවා. ෂණ්මුගම බලලා නීලාගෙන් සමුව අරන් යන බහරදියා නීලා බලන් ඉන්නේ මේ මිනිස්සයාත් හොඳ මිනිස්සෙක් බව දැනගෙන. ඉතින් ඊට පස්සේ නීලා තීරණය කරනවා මේ ජරා රස්සාව අතහැරලා පරණ විදියටම ෂණ්මුගම එක්ක ඉන්න. හැබැයි නීලාට හිතෙන්නේ නැහැ එයා ගණිකා මඩමේ වැඩ කරන කාලේ ගොඩක් ෆිල්ම් ඇසුරු කළා කියන එක. කලවව බස්සෙන් එනවා වගේ ෂණ්මුගම එක්ක නීලා යන හැමතැනම කවුරු හරි ෆිල්ම් කෙනෙක් ඇවිත් නීලාගෙන් අහනවා අදරයට මාත් එක්ක ඉන්න පුළුවන්ද කියලා. මේ දේවල් ඇහෙන ෂණ්මුගම බොහොම අමාරුවෙන් තමයි තමන්ගේ කේන්තිය පාලනය කරගන්නේ. නමුත් එක තැනකදී ෂණ්මුගමගේ විසීමේ සීමාව ඉක්මවා යනවා. ඒ තමයි නීලා එක්ක බස් එක යන අතරවාරේ බස් එකේ හිටිය මිනිස්සෙක් නීලා වතුර ගන්නවා. හැබැයි මේ මිනිස්සයා දන්නේ මේ නීලාත් එක්ක වාඩිලා ඉන්න ෂණ්මුගම නීලාගේ සැමියා කියලා. ඒ මිනිස්සයා නීලාට කියන්නේ මම ඇසුරු කරපු ගෑනුන්ගෙන් වාට තමයි ලස්සනම පීවුරු තියෙන්නේ. මට ඔයත් එක්ක හිටියට පස්සේ ගෙදර ගියත් ඒ දේ මතක්
මතක් වෙනවා. තව අනම්මනම් දේවල් කියනකොට ඔතනදී තමයි සන්ගෝගේ සීමාව ඉක්මවා ගිහිල්ලා ඒ මිනිහටත් ගහලා නීලටත් කම්බුල් පාරක් ගහලා බස් එකකින් බහිනවා. හැබැයි ඒත් එක්කම නීලත් බස් එකකින් බැහැලා සන්ගෝගෙන් පස්සෙන් යනවා. නීලා අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. හැබැයි ඉතින් සන්ගෝ කියන්නේ ඔබ ගිහිල්ලා ඕනකෙක් එක්ක නිදාගනින් මට කමක් නැහැ. ඔබ ඇගවිකුල් නොවපු සල්ලි වලින් මාව සනීප කරාට වඩා හොඳයි මට මැරෙන්න දුන්න නම් කියලා. ඒක නිසා අදින් පස්සේ අපි දෙන්නගේ කතාව ඉවරයි කියලා. හැබැයි ඉතින් නීලා හිතුවේ නෑ සන්ගෝ මේව කතා කරයි කියලා. මොකද නීලා කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයිනේ. කොහොම වුණත් මේ දේවල් ඉවස ගන්න බැරුව ඇස් කළුවන් ගාලා නීලා එතනම ක්‍රන්ති දාලා වැටෙනවා. හැබැයි ඉතින් සන්ගෝ පස්සේ නොබලා නීලාව දාලා යනවා. ඊට පස්සේ නීලා KBR අරන් දුන්නේ නිවසට වෙලා තනියම ඉන්නවා. මේම ටික දවසක් ඉන්නකොට කවිතා එනවා නීලාව හොයාගෙන. කවිතා නීලාට කියන්නේ සන්ගෝ වෙන කතාදියක් කරගෙන කියලා. කවිතා එහෙම කිව්වට පස්සේ නීලා යනවා සන්ගෝම හොයාගෙන. සන්ගෝම ගෙදරට. හැබැයි ඉතින් තවංග බේරගත්ත එකේවත් කෙලේ ගුණයක් නැති සන්ගෝම තාම පහත් ආකාරයට නීලට බයිනවා. හැබැයි ඉතින් නීලා කියන්නේ ඔයාට ඕන දෙයක් කියන්න ඕනේ නම් මට ගහන්න මට ඔයා නැතුව ඉන්න බෑ කියලා. ඒත් ඉතින් සන්ගෝම කියන්නේ ඔබත් එක්ක මම ඉන්නේ කොහමද? ඔබ කී දිනක එක්ක läග්ගද කියලා ඔබවත් දන්නේ නැහැනේ කියලා. නීලා කියනවා ඔව් මං läග්ග තමයි. මේ මගේ අමාරුවට නෙමෙයි. ඔබ බේරගන්නයි. මට ඕන නම් තිබ්බා ඔබ මැරෙන්න දාලා මෙලෙමෙනික් කියන්න. නමුත් මං එහෙම කළේ නෑ. ඔබට තියෙන ආදරේ නිසා කියලා. ඒත් එක්ක කේන්ති ගන්න සන්ගෝම නීලට කනට එකක් ගහනවා. ඒත් එක්ක වලටගෙන මනමාලි ඔතෙන්ට ඇවිත් නීලට කියනවා කී දිනක එක්ක läගපු ජලා ගෑණි දුබ කියලා. එම කියනවා සමග නීලා ගෑණිව තල්ලු කරනවා. ඒත් එක්කම සන්ගෝම නීලාගේ කොණ්ඩෙන් ඇදලා අරගෙන නීලාව තල්ලු කරනවා. හැබැයි ඉතින් නීලා කියන්නේ මම ඔයාට හඳුනාට පස්සේ ඒව කළේ නැහැනේ කියලා. ඉතින් පපුවක් නැති සන්ගෝම කෙල ගාලා බයික් එක අරන් යන්න හදනවා සමග නීලාගේ බඩට පයින් එකක් අයිනවා. වේදනාව ඉවස ගන්න බැරුව ඉන්න නීලට අලුතගෙන මනමාලි සන්ගෝමගේ අම්මයි එකතු වෙලා ඉලපතෙන් ගහලා ලොල දානවා. ඒ අතරවාරේ තමයි තලේව හම්බෙන්න ආපු KPR තලේවට කියනවා නීලා කියන්නේ මේ කුලේ ගෑණියෙක්. මිනිස්සු එක්ක නිදාගත්ත ගණිකාවක්. ඒකි මාත් එක්කත් නිදාගත්තා. තමුසේ අපේ කුලේ ගෑනු ගැන හොයන්න නැතුව ඔබ ඔබේ කුලේ ගෑනුන්ව හදාගනින් කියලා. KPR කියනවා. ඔය දේවල් ලෝම වෙනකොට Taman තවත් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතෙන නීලා ගමේ තියෙන පාල් ලිදක් ගාවට යනවා. රිදෙට පැනලා ජීවිතේ නැති කරගන්න හිතාගෙන. නීලා රිදෙට පයින්න හදනවා සමග නීලට ඇහෙනවා පිරිමියා එකතු වෙලා කතා කරන ශබ්දයක්. ඒ ඇහෙන කටහඬවල් වලින් නීලා අඳුර ගන්නවා සන්නුගොන් එතන ඉන්නවා කියලා. ඒත් එක්කම නීලා එතෙන්ට ගිහින් ඒ කතා කරන දේවල් හොරෙන්ම අහගෙන ඉන්නවා. සන්නුගොන් ඇවිල්ලා තියෙන්නේ තලේව හොයාගෙන. තලේවයි ගෝලියෝ ටිකයි සන්නුගොන් එකතු වෙලා ඩ්‍රින්ක් එකක් දාන ගමන් තමයි ඉන්නේ. තලේව ඔතනදී සන්නුගොන්ට කියනවා ඔබේ ගෑණි අඩු කොලියුන් එක්ක නිදාගෙන උන් දැන් අපේ කුලයටත් අපාස කරනවා කියලා. අර KPR කියන එක මගේ මූණටමයි ලපාස කළා. ඒක නිසා ඔබ නීලා කියන බැල්ලිය මරලා දාපන් කියලා. එතකොට සන්නුගොන් තලේවට කියනවා ඒ බැල්ලි මගේ ජීවිතෙත් විනාශ කළා. බල තිබුණේ මුලින්ම ඔය ගෑණිව ඔයාට දෙන්නයි. ඒ වුණා නම් KPRට එහෙම කතා කරන්න බැහැ. දැන් නම් මට ඔය ගෑණිව මරන්නවයි හිතෙන්නේ කියලා. මේ කතාව අහන් ඉන්න නීලාට දරා ගන්න බැරි දුකක් ඇති වෙනවා. ඒත් එකම තමන්ගේ දුක වෛරයට පත් කරගත් නීලා තමන්ටම කියා ගන්නවා නීලා දුක් වෙන්න එපා. මේ පව්කාරයන්ව මරලා දාන්න කියලා. ඊට පස්සේ පරිගන්න චේතනාවෙන් ඔතින් යන නීලා පොළට ගිහින් හොඳ මොහොත් පියත් අරගෙන මුලින්ම යන්නේ සන්ගොන්ව වරන්න. සන්ගොන්ගෙන් ඉදිරියට යන නීලා දකිනවා සන්ගොන් ඒ ගෑනුගෙන සමග ලිංගිකව හැසිරෙනවා. මේ දෙන්නට හොරෙන් එදියට රිංග නීලා එයාගෙනව පිහි එළියට අරගෙන ඒ පීයෙන් පාරවල් කීපයක්ම සන්ගොන්ට අයිනවා. එදියටින් එළියට ආපු නීලාවයි සන්ගොන්ගේ විරදි දැකලා නීලට වයලා උතනින් දුවනවා. ඇද උඩ පණ අදින සන්ගොන්ට නීලා කියනවා ඔබ සනීප කරන්න මම හැම රැයකම මිනිස්සු සුළු කරගත්තා. ඔබේ ජීවිතේ විරගන්න මගේ ඇඟ විකුණන්න සිද්ධ වුණා. හැබැයි ඔබ සනීප වුණාට පස්සේ මම එහෙම කළේ නෑ. ඒ තිබ මාව හැමදාම ගණිකාවක් කළා කියලා. නීලා මේවා කියන අතරේ සන්ගොන් මැරෙනවා. ඊට පස්සේ නීලා යන්නේ තලේව හොයාගෙන තලේව ඉන්න තැන. තලේව දකිනවා තමන් ඉදිරියේ නීලා ඉන්නවා කියලා. එතකොට නීලා තලේවට කියනවා මම දැනන් හිටියේ නෑ ඔයා මට මෙච්චර ආස කරනවා කියලා. මගේ මුළු සරුවාගෙම ඔයාට දෙන්නම්. ඔයා මාව ඔයාගේ හොරගෑනි කරගන්න කියලා. ඇගේ තියෙන සාරි පොටත් අයින් කරනවා. ඒත් එක්කම නීලාගේ ඇඟ දිහා ආසාවෙන් බලන තලේවා නීලා ළඟට ඇවිත් නීලාව වදා ගන්නවා. ඔය අතරේ නීලා තමන්ගේ ඉනේ තියෙන බීය අරගෙන තලේවට පී පාරවල් 3ක් කනලා තල්ලු කරලා දානවා. බිම වැටලා පණ අදින තලේවට නීලා කියනවා කාම ආශාවට කවදාවත් කෙල්ලෙක් ජනිකාවක් වෙන්නේ නැහැ. එයාලගේ දුප්පත් කමට දෙමව්පියන් රකින්න, ස්වාමි පුරුෂයා රකින්න, ළමයි රකින්න තමයි ගෑණියක් ගණිකාවක් වෙන්නේ. මට ගණිකාවක් වෙන්න උනේ ඔබ නිසයි. ඒක නිසයි මං ඔබව මැරුවේ කියලා. හැබැයි ඉතින් අවසානයේ නීලා මෙහෙම කියනවා. කවදාවත්ම ගණිකාවක් වෙන්න එපා. එහෙම වුණොත් ඔයත් ඉවරයි, වාගේ පවුලේ අයත් ඉවරයි කියලා. අන්න ඔබ තමයි මේ සුපිරිම ෆිල්ම් එක ඉවර වෙන්නේ. මොකද හිතන්නේ අද ෆිල්ම් එක ගැන මේ වගේ වීඩියෝ දිගටම බලන්න නම් මාව subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. අදට සමු ගන්නවා සුබ දවසක්.